right අපි ගන්නට යන්න. right අපි මේ ගාන හදමු 3 product and 3 constraint කියන එකට example එකක් දෙනවා අයින් screen එකේ පේනවද ඔව් පේනවා. right in a manufacture context firm plan to produce 3 product සමාගම නිෂ්පාදනය කරන නිෂ්පාදන තුනක් නිෂ්පාදනය කරන්න plan කරනකොට product 1 requires 5 unit of material 1 material 2 එක හතරක් නිෂ්පාදනය කරනවලු material 3 එක තුනක් නිෂ්පාදනය කරනවලු එතකොට product 2 දැන් එතන මෙතන product තුනක් නිෂ්පාදනය කරනවා material තුනකුත් තියෙනවා. ඒ කියන්නේ 3 3 එකක් නේ මෙතන හදන්න යන්නේ. එහෙනම් material 1 5යි material 2කින් 4යි material 3ෙන් 3 unit of 5යිද නැති බලමු. product 2 එකෙන් requires 2 unit of material 1 product 2 එකේදී material 1 එකෙන් 2යි material 2කින් 5යි material 3ෙන් 5යි. ඒක product 2 එකට. දැන් product 3 එකෙන් කියනවා material 3 material 1 එකෙන් 4යි material 2 එකෙන් 6යි material 3 එකෙන් 4යි. දැන් අපි product 3 දාන්නවා. ඊට පස්සේ material සංඛ්‍යාවට අනුව නිෂ්පාදනය කරන විදිය දානවා. the manufacturer makes a net profit. මෙන්න net profit එක සමීකරණය රුපියල් 2යි product එකෙන් රුපියල් 3යි product දෙකෙන් product 3ෙන් 4යිලු. the monthly availability එක දීලා තියෙනවා 12000යි 24000යි 18000යි මේ ටික අදාළ වෙන්නේ මේ ටිකත් එක්ක. හරිද? සමීකරණය හදද්දි මෙතන අදාළ වෙන්නේ අර profit එකේ සමීකරණයට. අපි කතා කරේ total profit එක සමානයි. දැන් මෙතන නම් 2යි material product 1 එකෙන් product 2 එකෙන් 3යි product 3 එකෙන් 4යි. හරි. ඒක හදමුකෝ. ඊට පස්සේ how many units we have to produce in product 1 2 and 3 in order to maximize the profit, right? අපි දැන් ඉල්ලන්නේ කොච්චර යුනිට් ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවද අහනවා product 1 product 2 product 3 in order to maximize the profit. හරි. profit එක දීලා තියෙනවා. profit එක හොයන්න maximize the profit. ඉස්සෙල්ලාම මෙතන තියෙනවා product තුනක්. අපි ලියා ගන්නවා මේ ගානට යන්නේ. පුළුවන් නම් මාත් එක්ක මතන් ගාන පේනවනම්. නැත්තම් හොඳට බලන් ඉන්න. product එක කියන්නේ x1 product 2 කියන්නේ x2 product 3 කියන්නේ x3 හරිද number of units we are going to produce in product 1 x1 product 1 කියන්නේ දැන් x1 එක product 2 කියන්නේ x2 එක product 3 කියන්නේ x3 එක හරිනේ හරි ඊට පස්සේ අපිට ඕන වෙනවා objective function එක කොහොමද objective function එක හදාගන්නේ අපි කතා කරා මෙතන නිෂ්පාදනය වෙනෝනේ මැටීරියල් තුනකුයි x1 x2 x3 කියන ප්‍රොඩක්ට් තුනකුයි හරි එහෙනම් මෙතන ප්‍රොඩක්ට් එකේදී කියනවා මේ ප්‍රොඩක්ට් එක හරිද ප්‍රොඩක්ට් එකේදී 5 units of material 1 4 units of material 2 3 units of material 3 එහෙනම් ප්‍රොඩක්ට් මැටීරියල් එකෙන් x නිෂ්පාදනය x1 නිෂ්පාදනය කරන්නේ 5යි මේ කියන්නේ මැටීරියල් 1 එකෙන් x ප්‍රොඩක්ට් 1 කියන්නේ x1 නේ 5යි. එහෙනම් සමීකරණ තුන ලියා ගන්න පුළුවන් අපිට 5x1 ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකේ 5x1 ඊට පස්සේ මෙතන 4 unit of material 2 material 2 එකෙන් තමයි a මෙතන බලන්නකෝ ප්‍රොඩක්ට් 2 එකෙන් නිෂ්පාදනය කරන ප්‍රොඩක්ට් 2 එකෙන් නිෂ්පාදනය කරන මැටීරියල් 1 එකෙන් දෙකක්. එහෙනම් එතන වෙන්නේ 2x1 මැටීරියල් එකනේ. මැටීරියල් එක කියන්නේ x1. එතකොට මෙතන 4x1 produce 3 requires 4 unit of material 1. මැටීරියල් එකෙන් හතරක් නිෂ්පාදනය කරනවා ප්‍රොඩක්ට් T එක. 5x1 2x1 4x1 ඊට පස්සේ 4 units of material 2 material 2 එකෙන් product එක x1 නිෂ්පාදනය කරනවා 4 material 2 එකෙන් unit 5ක් නිෂ්පාදනය කරනවා product දෙකට material 2 එකෙන් නිෂ්පාදනය කරනවා product 3 එකට 6ක් ඒක ලියාගන්න එතකොට material 2 එකනේ අපිට ඕනේ material 2 එකේ 5යි මෙතන 4යි මෙතන 6යි එහෙනම් 4යි
6යි 4 units of material 2 5 units of material 2 6 unit of material 2. එතකොට අතන අපි කතා කරා product 1 එකේ ඉඳන් යම් මගේ අක්කා මගේ අක්කාගේ නිෂාය ඇය කන්න කැමති අක්කා කන්නේ චොකලට් බිස්කට් වෙන්නුවානේ right product 1 එකේ 5 unit of material 1 නේ එහෙනම් 5යි x1 material එකේදී 5යි x1 product 1 එකේ product 1 කියන්නේ x1 කියන එකට ඊට පස්සේ 4 unit of material 2 material දෙකේදී unit 4යි material product 1 එකේ material දෙකට product 1 එකෙන් 4යි ඊට පස්සේ material 3 units of material 3 material 3 එකට product 3ෙන් product එකෙන් sorry 3 units of material 3 product එකෙන් material 3ට 3ක් නිෂ්පාදනය කරනවා. එතකොට මේ set එක ඇවිල්ලා material 1 2 3 මේ ටික product 1. ඊට පස්සේ product 2 එකට යන් product 2 එකේ product 1 එකේ material 1 එකේ 4 units of material 2 product 1 product 2 යන් product මෙතන product 1 මෙතන product 2 material 1 product 1 එකේ material 1 එක හරිනේ material 1 එක ඔක්කොගෙම හරි 5යි 4යි 5 units of material 1 product 1 2 units of material 1 product 2 මෙතන තියෙනවා ඊට පස්සේ 2 requires 2 unit of material 1 product 2 material 1 එකට 2 unit of product 2 product 2 එකට 2 material එහෙනම් material 1 එකට product 2 නිෂ්පාදනය කරනවා ඊට පස්සේ product 3 එකේ මෙතන product 3 එකේ material 1 එකට 4යි product 3 එකේ material 1 එකට 4යි product 1 එක යනවා complete වෙනවා දැන් යන්කෝ product 2 එකට material 2 5යි 4යි 3යි 2යි 5යි 5යි 4යි 6යි 6යි product 2 requires 2 unit of material 1 හරි 5 units of material 2 product දෙකේ 5 units of material 2 මේ මෙතන ඊට පස්සේ product 3 product 3 6 unit of material 2 material 2 6 unit of material 2 product 3 එකේ material 2 මේ තියෙන material 1 material 2 material 3 ඒකේ material 1 එකේ product 1 එක 5යිලු නිෂ්පාදනය කරන්නේ product 2 එක 2යිලු product 3 එක 3යිලු material 2 එකේ product 4යිලු 5යිලු 6යිලු ඒ කියන්නේ මේ තියෙන්නේ product 1 product 2 product 3 material 1 material 2 material 3 එතකොට product 3 product material 3 එකේ product 1 එක 3ක් නිෂ්පාදනය කරනවා product 2 එක 5ක් නිෂ්පාදනය කරනවා product 3 එක 4ක් නිෂ්පාදනය කරනවා හරිද product 1 product 2 product 3 මේ තියෙන material 1 material 2 material 3 material 1 එකේ 5යි 2යි 4යි 4යි 5යි 6යි 3 unit 3 3යි 5යි මෙතන product 2 මෙතන 3යි right ඒ අනුව සමීකරණය මෙතන මෙහෙම හදාගන්න පුළුවන් 5x1 plus x2 ඒ කියන්නේ මෙතන x1 කියන්නේ product 1 එක x2 කියන්නේ product 2 එක x3 කියන්නේ product 3 එක material 1 material 2 material 3 ඒ අනුව සමීකරණය මෙහෙම හැදෙනවා මෙතන 12000 24000 18000 කියලා කියන්නේ monthly availability එක මෙතන දීලා තියෙනවා material 1 එකට 12000 monthly availability එකක් තියෙනවා material 2 එකට 24000යි material 3 එකට 18000යි කියලා ඒ අනුව 12000 24000යි 18000යි විශාල හෝ සමාන වෙන්න ඕන. ඊට පස්සේ ගානදී දැන් මෙතන තියෙන ඕනේ ප්‍රොඩක්ට් තුනක් x1 s2 s3. එතකොට
මෙතන අපි හදාගන්න ඕන මෙන්න මේ විදියට. පළවෙනි සමීකරණය plus S1. දෙවෙනි සමීකරණේ S2 material 2. තුන්වෙනි සමීකරණේ material 3. මෙතන මෙහෙම හදාගන්න ඕන S1 S2 S3. මේ විදියටම හදාගන්න. නැත්නම් අර වගුවට ගද්දි අමාරු වෙනවා. හරිද? ඒ කියන්නේ මෙතන එකයි. මේ අපි කියන විකර්ණය කියලා. විකර්ණය මෙතන එකයි. මෙතන 0 අනිත් ඔක්කොම. දැන් මෙතන පේනවනේ ඔයාලට සමීකරණයක පහ තියෙනවා, දෙක තියෙනවා, හතර, හතර පහ හය, තුන පහ හතර. ඔන්න ඔය අපි වගුවට කෙලින්ම ඇඩ් කරගන්න ඕනේ. එතකොට මෙතන නම් S1 කියලා කියන්නේ එකයි, S2 කියන්නේත් එකයි, S3 කියන්නේ එකයි, අනිත් ඒවා බිඳුවයි. ඊට පස්සේ non negative දැන් මෙතන අපි ලියුවේ subjective constraint එක. ඊට පස්සේ non negative constraint එක ලියනවා x1 s2 s3 කියන ප්‍රොඩක්ට් උනයි s1 s2 s3 කියන ඒ ටික සමානයි හෝ විශාලයි හෝ සමානයි 0 0 වෙන්න බෑ 0 කට වඩා අඩු වෙන්න බෑ ඍණාගයක් ගන්න බෑ ඒ ටිකට වඩා විශාල සංඛ්‍යාවක් වෙන්න ඕන right එතකොට excel ස්ක්‍රීන් එක පේනවද ස්ක්‍රීන් එක පේනවද නැද්ද excel sheet එක පේනවද නෑ. හරිද හරි දැන් තියෙනවා. හරි. right මේ තමයි ටේබල් එක සාමාන්‍ය ආකෘතිය. දැන් මුලින්ම අපි මේ සමීකරණය හදාගන්න ඕනේ. right සමීකරණය හැදුවා objective function එක හරි subjective constraint එක හරි ඊට පස්සේ non negative constraint එක හරි දැන් අපි යනවා ටේබල් එක ගන්න. මේක සාමාන්‍ය ටේබල් එක format එක. මෙතන එන්නේ basic variable එක. හරිද? ඒක basic variable එක. ඊට පස්සේ අපි නිෂ්පාදනය කරන product සංඛ්‍යාව. x1 x2 x3 හරිද? ඔතන එන්නේ අර කොච්චර අපි නිෂ්පාදනය. අපි දෙකයි නම් x1 සහ x2 විතරයි. මෙතන අපි නිෂ්පාදනය කරන ප්‍රොඩක්ට් තුනක්. ඒ නිසා x1 x2 x3. ඊට පස්සේ අතන අපි s ගත්තනේ. x නෙවෙයි s. s1 s2 s3. ඊට පස්සේ එන්නේ s1 s2 සහ s3 කියන තුන් දෙනා. අපි හිතමු ප්‍රොඩක්ට් මෙතන ගන්න යන ප්‍රොඩක්ට් සංඛ්‍යාවට අනුව ප්‍රොඩක්ට් සංඛ්‍යාව 3 නම් S1 S2 S3 ප්‍රොඩක්ට් 2 නම් S1 S2 ප්‍රොඩක්ට් එකේ සංඛ්‍යාවයි නෑ 2 2 3 3 2 3 3 හෝ 2 2 එතකොට එන්නේ අවමය ප්‍රොඩක්ට් දෙක එහෙනම් S1 S2 දැන් මෙතන ප්‍රොඩක්ට් තුනක් තියෙන නිසා X1 S2 S3 ට අමතරව S1 S2 S3 ගත්තා ඊට පස්සේ එන්නේ සොලියුෂන් එක ටයිප් කරනවා පේන්නේ නැහනේ. පේන්නේ නැද්ද පේන්නේ ටයිප් කරනවා පේන්නේ නැහැ. SH ෂීට් එක පේනවා. ටයිප් කරන බලන්න ඕනේ මම ලියන ටික මේ බදින ටික පේනවනේ නේ ඒ කියන්නේ බේසික් වේරියබල් නෑ. x1 x2 s3 s1 ඒ නෑ වෙන්නේ නැද්ද පේන්නේ. පේන්නේ. අප්පර S1 S2 S3 කියලා ගත්තේ ප්‍රොඩක්ට් ටික මෙසේජ් එකක් දාලා තියෙනවා මේ S1 S2 S3 කියලා ගත්තේ මොනවද කියලා අහලා ඒ කියන්නේ ප්‍රොඩක්ට් ටික පේනවද ඔව් දැන් පේනවා. right ඒ අනුව බේසික් වේරියබල් එක x1 x2 x3 කියන ප්‍රොඩක්ට් තුන S1 S2 S3 කියන අර ප්‍රොඩක්ට් වලට ගත්ත ඒ ටික හරිද S1 S2 S2 ඊට පස්සේ සොලියුෂන් ඊට පස්සේ රේෂියෝ මේක තමයි සාමාන්‍ය ෆෝමැට් එක ටේබල් එක ඊට පස්සේ ඔක යටට යනවා මෙතන CJ වැලියු එක CJ වැලියු එක ඒක CJ වැලියු ඒ CJ කොලම් එක රෝ එක ඊට පස්සේ
CJ row එක එක ඊට පස්සේ යනවා මෙතන අපි ගත්ත නේද S1 S2 S3 කියලා. එහෙනම් ඒ විදියටම S1 S2 සහ S3 කියලා එතනට යනවා. ඊට පස්සේ ZJ row එක ඊට පස්සේ නෑ CJ minus ZJ ඊට පස්සේ ඒ තීරුව තියෙනවා. ඒ තීරුව ඕන වෙන්නේ අපි හොයන ඕකේ key value එක සහ මෙතන key value එක හොයන්න යනවා මේකේ key value එකට අවශ්‍යයි අපිට key column එකක්. key column එක දාන්නේ මෙන්න මේ තීරුවේ. හරිද? මේ වෝනේ මෙතන key column එකෙන් x1 හෝ x2 හෝ x3 කියන තුනට තමයි key මෙන්න මේ කියන අගයක තමයි key value එකක් එන්නේ. key value එකක් හැදෙන්න key column එකත් ඕන key row එකත් ඕන. key row හරි එතනට කියන්නම්කෝ right CJ value එක. දැන් ගානේදී ඒමන් ටයිප් කරන පේන්නේ නැහනේ. පේන්නේ හලෝ. මොකද්ද ප්‍රශ්නේ? හරි දැන් දැන් හරි. බලන්නකෝ මේ සාමාන්‍ය ටේබල් එක ආකෘතිය. බේසික් වේරියබල් x1 x2 s3 කියන ප්‍රොඩක්ට් තුනයි. s1 s2 s3 කියන කොලම් තුනයි සොලියුෂන් එකයි රේෂියෝ එකයි. CJ row එක S1 S2 S3 කියන මේ row තුනේ මෙතන ඊට පස්සේ SJ එක CJ minus SJ row එක. CJ minus SJ මෙතන අගය. මේ SJ. හරි. දැන් ගානට යන්න. මේකනේ අපේ ගාන 5x1 මැටීරියල් වනේ 5යි 2යි හද right. මෙතන ගානට අනුව ගාන පේන්නේ නැහැ නේ. x1 ට තියෙනවා මෙතන 5ක්. CJ value එකේ හරිද? CJ value එක ගන්නෙ මතකයිද අපි හැදුවා ප්‍රොපි මේකක්. මේක හදලා නැහැ නේ. මේක අපි හදලා නැහැ නේ maximize the profit එක. profit maximization එකත් අපි objective function එක. එතන objective function එක තමයි ගාන කියලා ඇති. product 1 2යි whom units we have produced in product 1 2 and 3 ඒක නෙවෙයි. තමයි මේ net profit එක 2 product 1 එකට 2යි product 3ක් යනවලු product 2 එකට product 3 එකට 4යි. ඒ අනුව අපි objective function එක ගන්නවා. set කියන්නේ total profit එක total profit එක සමානයි total profit එක සමානයි 2යි 3යි 4යි 2යි x1 plus 3යි x2 plus 4යි x3 සමානයි ධන s1 s2 s3 මේක තමයි ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් විශාල හේව සමාන වෙනවා හරිද ඒක මේ එතකොට මේ ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එකේ මෙතන තියෙනවා 2යි 3යි 4යි 0.0.0 අන්න මේ දැන් s1 ට ඉස්සරහා අකුරක් නැහැනේ ඒ නිසා බිඳුවයි right මෙන්න මේ සෙට් දැන් මෙන්න මේ x1 ට ඉස්සරහා 2 s2 ට ඉස්සරහා 3 s3 ට ඉස්සරහා 4 s1 ට ඉස්සරහා 0 s2 ට ඉස්සරහා 0 s3 ට ඉස්සරහා 0 ඔන්න ඕක කියන සංඛ්‍යා ටික තමයි CJ value එක ස්ක්‍රීන් එක ෂෙයා කිරීමේ පොඩි අවුලක් යනවා හරිද මෙතන අපි හදලා තියෙන්නේ profit maximization එක නැත්නම් objective function එක මෙතන තියෙනවා මේ බලන්න the manufacturer makes net profit 2 product 1 එකෙන් 2යි product 2 එකෙන් 3යි
ප්‍රොඩක්ට් 3න් 4යි. ඒක තමයි මේ 2යි 3යි 4යි. ප්‍රොඩක්ට් 1 එකෙන් 2යි, ප්‍රොඩක්ට් 2 එකෙන් 3යි, ප්‍රොඩක්ට් 3 එකෙන් 4යි. හරිද? හරි. ඊට පස්සේ S1 S2 S3ට අගයන් දීලා නැහැ. අපි ඒක 0 දාගෙන යනවා. දැන් මෙන්න මේ තීරුවේ අගයන් ටික තමයි එන්නේ අපිට ටේබල් එකට 2යි 3යි. ඒ කියන්නේ CJ වැලියු එකට 2යි 3යි 4යි 0 0 0. right. ඉතින් CJ වැලියු එක 2යි 3යි 4යි 0 0 0. එතන සොලියුෂන් එකක්වත් රේෂියෝ එකක්වත් එන්නේ නැහැ. හරිද? ඒක හොඳින් මතක තියාගන්න. එතන රේෂියෝ එකක්වත් සොලියුෂන් එකක්වත් එන්නේ නැහැ. ඒ කරුවරි දන්න කෙනෙක් කියනවා මේ ටයිප් වෙන්නේ නැති කොහොම හරි හදන්න තියෙද? Excel sheet එකේ. ඒක පේන්නේ නැහැ නේ ඔයාලට. දන්නවද කරුවරි එහෙම? ඒක පෙන්වන්නේ නැහැ නේ මොකක් හරි සීන් එකක් තියෙන. CJ කියන්නේ මොකද්ද? CJ රෝ එක. CJ කියන්නේ ඒක රෝ එකේ සංඛ්‍යා ටික දාන්නේ ඈ CJ. CJ එක S1 S2 S3 කියන්නේ මේ ප්‍රොඩක්ට් තුනට ගන්න ටික SJ එක. ඊට පස්සේ CJ SJ එක. දැන් CJ පේනවා. right. CJ රෝ එක හරි. CJ රෝ එක ගත්තේ අපි ප්‍රොෆිට් එකෙන් ඈ. ප්‍රොෆිට් මේ ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එකේ ප්‍රොෆිට් මැක්සිමයිසේෂන් හදනවනේ. Z සමානයි 2x1 3x2 4x3 0s1 0s2 0s3 කියලා. එතකොට මෙතන අපි හදා ගන්නවා CJ රෝ එක. ඊට පස්සේ S1 රෝ එක. S1 රෝ එක හොයන්නේ මෙතන. Excel sheet එක ගන්නවා. පේන්නේ නැද්ද? දන්න කෙනෙක් ඉන්නවද මේ Excel sheet එකේ පේන මොකක් හරි අවුලද? මට තේරෙන්නේ නැහැ. right. S1 දැන් මෙතන S1 තීරුවේ අර සමීකරණේ බිඳුවයි S1 බිඳුවයි S2 බිඳුවයි S3 නේ තිබ්බේ. ඒ නිසා මෙතන අගයන් වල එක අගය වෙන්නේ බිඳුව. හරිද? මෙතන අගය වෙන්නේ බිඳුව. මම මේ ලියාගත්ත බිඳුව ටික අර අපි සමීකරණය දුවනේ. සමීකරණේ 2x1 3x2 4x3 0s1 0s2 0s1 කියලා දුවනේ. අතන S3 ඉස්සරහා තියෙන බිඳුවනේ. අන්න ඒ බිඳුව ටික තමයි මෙතනට දෙන්නේ. හරිද? මේ C0 එක ගත්තේ ප්‍රොෆිට් මැක්සිමයිසේෂන් කියන ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එකට අපි සූත්‍රයක් හදනවා. ඒකේ x1 ට තියෙන්නේ 2යි, x2 ට තියෙන්නේ 3යි, x3 ට තියෙන්නේ 4යි. S1 S2 S3 කියන තුන් දෙනාටම තියෙන බිඳුව. හරිද? right. ඒ අනුව ඊට පස්සේ S1 S2 S3 ටික හරි. දැන් ගානට බලන්න. මෙන්න මේ තියෙනවනේ x1 ට 5යි. x1 ට තියෙනෝනේ යගයන් ටික. ඊට පස්සේ S1 S2 කියන්නේ ප්‍රොඩක්ට් හරිද? ඒ කියන්නේ S1 S2 S3 කියලා ප්‍රොඩක්ට් තුනක් ගත්තනේ. එතකොට අපි ඒ අනුව ඒ තුනට අදාළව S1 S2 S3 කියලා තව ගන්නවා තුන. X1 කියන ප්‍රොඩක්ට් එක, S2 කියන ප්‍රොඩක්ට් දෙක, S3 කියන ප්‍රොඩක්ට් තුන. S1 S2 S3 කියන්නේ ප්‍රොඩක්ට් තුනට අමතරව ගත්ත තුන. right. මෙතන S1 ට 5යි 4යි 3යි 2යි 5යි 5යි 4යි 6යි 4යි තියෙනවනේ. right. S2ට තියෙන්නේ 4යි 5යි 6යි. S3ට තියෙන්නේ 3යි 5යි 4යි. S1ට තියෙන්නේ 5යි 2යි 4යි. තේරෙනවනේ? අනිත් ඒවා බිඳුව. මේ විකරණය එකයි අනිත් ඒවා බිඳුව. S1ට 5යි 2යි 4යි. S2ට 4යි 5යි 6යි. S3ට 3යි 5යි 4යි. ඒ ටික තමයි මෙන්න මේ S1 S2 S3 කියන තීරු තුනට ගන්න.
මෙතන එතකොට එන්නේ 5යි 1යි 4යි ඊට පස්සේ S2 රෝ එකට එනවා 4යි 5යි 6යි S3 රෝ එකට එනවා 3යි 5යි 4යි ඊට පස්සේ මේකේ S1 ට විකර්ණය 1යි ඊට පස්සේ 0 0 ඊට පස්සේ 0 1 0 ඊට පස්සේ 0 0 1 රයිට් මේ අරන් තියෙන්නේ 5 4 3 2 5 5 4 6 4 කියලා අපි සමීකරණය දුවනේ ඒකේ යගෙන ටික මෙතන මේ විකර්ණ එකයි අනිත් ඒවා බිඳුවයි කියලා ගත්තේ මෙන්න මේ සෙට් එක 5 2 4 4 5 6 3 5 4 ඊට පස්සේ මෙතන 1යි බිඳුවයි බිඳුවයි තව තියෙනවා මේ S1 තීරුව මේ S2 තීරුව S3 තීරුව S1 තීරුවේ මෙතනගේ 1යි S2 තීරුවේ මෙතනගේ 1යි S3 තීරුවේ මෙතනගේ 1යි අනිත් ඒවා බිඳුව ඒ ටික තමයි මේට අරන් තියෙන්නේ නවුල් මේ ස්ක්‍රීන් ෂෙයා කරන සීන් එක පේන්නේ නැහැ ටයිප් කරන එක නැත්නම් ඔයාලට අල්ල ගන්න පුළුවන් දැන් මම ටයිප් කරලා ඉවරනම තමයි පේන්නේ ඒක හදන්න දන්නවද කවුරු හරි රයිට් ඊට පස්සේ ZJ value එක ZJ value එක ගන්නෙ ස්ක්‍රීන් එකේ පේනවද Excel sheet එක රයිට් මේ ZJ එක ගන්නෙ මේ S1 S2 S3 කියලා අගයන් තුනක් තියෙනෝනේ ඉස්සරහින් 0 0 0 කියලා අන්න ඒ ටයිපින් පහුවෙලා තියෙනවා S1 S2 S3 කියන 0 අගයන් තුන අපි 0 ගුණ කරනවා x1 ගේ 0 මනේ x1 x2 x1 ගත්තේ කොහොමද S1 x2 S3 වලට ගත්තේ මං ගානේ ලිව්ව දැක්කද මෙතන බලන්න මේ පේනවනේ S1 S2 S3 ගන්න කොහොමද කියලා අහලා තියෙනවා S1 S2 S3 කියලා මෙහෙම ලියාගන්නේ කිව්වනේ දැන් මෙතන යන්නේ x1 x2 x3 නේ හරි ඊට පස්සේ S1 යන්නේ මේ කොලම් එකේ මේ රෝ එකේ මේ කොලම් එකේ එතනගේ එකයි මේ රෝ එකේ මේ කොලම් එකේ යගේ එකයි S2 ගේ S3 එකේ මෙතනගේ එකයි අනිත් ඒවා බිඳුවයි දැන් අපි හිතමු දෙකක් කියලා මෙයා නැහැ දැන් ඒතර මෙතන එහෙනම් එන්නේ මෙතන එකයි මෙතන එකයි මෙතන බිඳුවයි මෙතන බිඳුව තේරෙනවද මෙතන S1 විකර්ණය එකයි අනිත් ඒවා බිඳුව තියෙන්නේ 3යි S1 S2 ප්‍රොඩක්ට් 3යිනේ ප්‍රොඩක්ට් 3 තියෙන්නේ මෙතන අගයන් 3 එකයි විකර්ණ එකයි අනිත් ඒවා බිඳුවයි දෙකක් තිබ්බොත් විකර්ණ එකයි අනිත් දෙක බිඳුවයි එච්චරයි එයා කිව්වට පේන්නේ නැහැ හලෝ නෝක තමයි ප්‍රශ්නේ හලෝ එක පින්නේ වර්ඩ් එක ඒක තමයි පේන්නේ මේ මම වර්ඩ් එකෙන් පෙන්නුවේ බලන්නකෝ S1 S2 S3 ගත්තේ මෙතන CJ value එක ගත්තේ කොහොමද සමීකරණය S1 S2 S3 මේක බිඳුව තියෙන්නේ මේ ටිකනේ හරි මෙතන ඉස්සර අගයන් ටික බිඳුව ගත්තේ සමීකරණය මෙන්න මේ අගයන් තුන තමයි මේ තියෙන්නේ පේනවද
මොකද්ද කරන්නේ ස්ක්‍රීන් පේන්නේ නැති එකට? සොලියුෂන් එක දාගමු ඊළඟ එකේදී. ඊළඟ එකේදී කියන්නේ S1 එකේදී. මම තාම අර මේ CJ එකනේ කරේ. වර්ඩ් එක විතරක් දෙන්න එපා. සොලියුෂන් එක හරි. මවුස් එක ක්ලික් කර කර එක ක්ලික් කරන්න එකවත් පේන්නේ නැහැ. පේනවද? කැන්සල් කරලා ආයේ ගියාම ස්ක්‍රීන් ෂෙයා කරලා. ස්ටොප් ෂෙයා. දැන් හරිද? මම හිතනවා හරි කියලා. ඔව් හරි. ටයිප් කරන එක පේනවද? ඔව් පේනවා හරි. හරිනේ. right. right. CJ value CJ row එක තියෙන්නේ. මෙයා ගත්තේ සමීකරණයට අනුව. ඒ කියන්නේ profit maximization සමීකරණයට අනුව. 2යි 3යි 4යි ගත්ත x1 s2 s3 වගේ s1 s2 s3 වගේ බිඳුව ඒ නිසා ඒ ටික ගත්තා. මෙන්න මේ තුන් දෙනා ගත්ත නේද? ඒ තුන් දෙනා ගන්න මෙන්න මෙතන තියෙන 0 වගේ අන්තික තියෙන්නේ. දැන් අපි හිතමු මෙතන 20යි 30යි 20යි කියලා තිබ්බනම් මෙතනට ගන්නෙත් ඒ වගේ අන්තික. ඒ ටික තමයි ඔය මෙතන බිඳුව අරන් තියෙන්නේ. ඊට පස්සේ 5 2 4 1 කියලා ගත්තේ ඔය සමීකරණේ තිබ්බා. අපි සමීකරණයක් ඇදුවනේ අර සබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එකට x1ට 5යි x2ට 2යි s3ට 4යි ඊට පස්සේ මෙතන s1ට s2ගේ 4යි 5යි 6යි කියලා එහෙම සමීකරණේ ඇඩ් කරා කෙලින්ම මේ ටේබල් එකට. ඊට පස්සේ මෙතන මෙන්න මේ විකර්ණය. එතන 1යි. හරිද? අනිත් ඒවා බිඳුවේ. අපි හිතුව මෙතන 2යි නම් තියෙන්නේ s1 s2 කියලා. එතන මේ දෙක එනවා අනිත් දෙක බිඳුවේ. 1යි 1යි එනවා මේ දෙක බිඳුවේ. right. ඊට පස්සේ සොලියුෂන් එක ලියනවා මෙතන මෙන්න මේ සමීකරණේ තිබ්බා සොලියුෂන් එක 1200යි මෙතන. ඊට පස්සේ 2424000යි. මෙතන 12000යි. ඊට පස්සේ මෙතන 18000. ඕක ගානේ තිබ්බේ. ගාන පෙන්වන්න ගියොත් ආයෙ මට ස්ක්‍රීන් අවුල් වෙනවා. ඒ නිසා ගානේ සොලියුෂන් එක තියෙනවා 12000යි 24000යි 18000යි කියලා. මේ 5 කියලා කියන්නේ 5යි x1. ඒක ගන්න තේරෙනවද? තේරෙන්නේ නැත්නම් කියන්න. ඊට පස්සේ ZJ අගයක් ගන්න. මෙතන වැලියු එකක් ගන්න. හරිද? ZJ වැලියු එක ගන්නේ මෙන්න මේ S1 S2 S3 කියලා බිංදු තුනනේ තියෙන්නේ. මෙතන බිංදුවයි බිංදුවයි බිංදුවයි. හරිද? මෙයාගෙන් ಗುಣ කරලා එන ගාන. මෙයාගෙන් ಗುಣ කරලා මෙයාගෙන් ಗುಣ කරනවා. මෙයාගෙන් ಗುಣ කරනවා. මෙයාගෙන් ಗುಣ කරනවා. ඔතන එනවනේ අගයන්. ඊට පස්සේ මේ තුන් දෙනා එකතු කරනවා. මේ තුන් දෙනා කියන්නේ අගයන් වල එකතුව. බිංදුව පහෙන් ಗುಣ කරා බිංදුව ಗುಣ කරා පහෙන් ඊට පස්සේ බිංදුව 4ෙන් ಗುಣ කරා ඊට පස්සේ බිංදුව 3නේ තියෙන්නේ 3ෙන් ಗುಣ කරලා ඔය එන උත්තරය මෙතන උත්තරේ බිංදුවයි ඒක අපි දන්නවා හැබැයි මම කියන්නේ මේ කියලා දෙනවා මෙතන මේක මේකෙන් ಗುಣ කරලා
එන අගයක් තියෙනවා. ඊට පස්සේ මෙයා මෙයාගෙන් ගුණ කරලා තියෙන අගය අර අගයත් එක්ක එකතු කරනවා. මෙයා මෙයාගෙන් ගුණ කරලා එන අගය අර අගයත් එක්ක එකතු කරනවා. හිතමු මෙතන එකතු කර බිඳුවයිනේ මෙතන ඔක්කොම එන්නේ. ඊට පස්සේ අවසාන මේ තුන් දෙනාගේ එකතුව තමයි CJ ZJ වැලියු. බිඳුව. බිඳුවරක් 5 බිඳුවයි. බිඳුවරක් 4 බිඳුවයි. බිඳුවරක් 3 බිඳුවයි. මේ තුනේ එකතුවත් බිඳුව. තේරෙනවද ඒක? අන්න ඒක තමයි පොයින්ට් එක. තේරුණාද? තේරුණාද? right. බිඳුවරක් 2 ඊළඟ එකට යන් S2ට බිඳුවරක් 2 බිඳුවයි. බිඳුවරක් 5 බිඳුවයි. බිඳුවරක් 5 බිඳුවයි. ඒ තුනේ එකතුවත් බිඳුවයි. තවත් හොල්ලන්න නැහැනේ. මේ ටික බිඳුව නම් අනිවාර්යෙන් අනිත් ඒවාත් බිඳුවයි. කතා නැහැ. බලන්න සුරු කරලා. මෙයාගේ සොලියුෂන් එකෙත් හොයන්න ඕනේ වැලියු එකම. හැබැයි හොයුවට වැඩක් නැහැ. බිඳුවනේ තියෙන. බිඳුව 12000න් ගුණ කරත් බිඳුවයි. බිඳුව 24000න් ගුණ කරත් බිඳුවයි. බිඳුව 18000න් ගුණ කරත් බිඳුවයි. ඒ තුන එකතු කරා බිඳුවම. හරි. ඊට පස්සේ CJ SJ වැලියු. CJ SJ වැලියු එක කියන්නේ මේ තියෙන්නේ CJ රෝ එක. හරිද? මේ තියෙන්නේ ZJ රෝ එක. හරිද? මෙයාගෙන් අඩු කරලා එන උත්තරේ තමයි මෙතන. 2කින් බිඳුවක් 2යි 3ෙන් බිඳුවක් 3යි 4ෙන් බිඳුවක් 4යි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. හරි. බිඳුවෙන් බිඳුවක් බිඳුව. මෙතන නෑ. එතන අගයක් කියන්නේ නෑ. ඊට පස්සේ ඒ තීරුවත් හරි. දැන් රේෂියෝ හොයන්න ඕන අපිට. රේෂියෝ හොයන්න පොයින්ට් එකක් තාම නෑ. right. දැන් අපි යන්න ඕන දැන් ටේබල් එක හරිනේ. දැන් මෙතන අපි හොයා ගන්න ඕන වැදගත්ම කාරණේ තමයි key column එක. හරිද? key column එක හොයන්නේ මෙන්න මේ